මා ඔබ අප සමග තක්ෂිලාවට ගෙන යනවා. ඔය පය හෙලන්න දැන්. මට කමා කරලන්න. ඉතින් මා අවධානය ඔබගේ පැනේට යොමුතොත් කරගනුවේ. ඔබ තක්ෂිලාවට කිමද යන්නට සිතන්නේ? හොඳයි. මා ඔබ අප සමග තක්ෂිලාවට ගෙන යනවා. ඔය සැවම මේ තක්ෂිලාවේ විශ්වවිද්‍යාලයේ ශික්ෂාලාභීන්. මා කුඩාවදියේදී එපුරපුවත් ඇසුණා නිතර. කුඩා කල සිටම මගේ ස්වප්නය දිනක එපුර ගොසින් එසේම ශික්ෂා ලබා ගන්නටයි. ඉතින් එවිට මා සිත විසිර යනවනේ. නැතහොත් මා ඔබගේ සිසුවියක් වෙනස ඔබ හා ගෙන යන්න. හොදෙක් ඔබ සමගයි මට තක්ෂිලාවට ප්‍රවේශ වන්නට අවසර ලැබෙන්නේ. නැගී සිටින්න. නිශ්චිතවම ඒ සමාජයේ ඇතිවන අගනා පරිවර්තනයක සංකේතයයි. උචිතයි. අමේකදී ඔබෙහි කිම යනු සිතුවේ? මට ක්ෂමා කරන්න. ඔබ වැනි ප්‍රභූවරයෙකුට මුසා පැවසුවා. එනමුත් මගේ සැබෑ ඉලක්කයේ රහස්‍ය බව රැකිය යුතුයිනේ. විද්‍යාලයේ ශික්ෂාලාභීන් මා කුඩා කල සිටම මගේ ස්වප්නය දිනක එපුර ගොසින් එසේම ගුරුදේවීනි, ඔබගේ ස්වප්නය පූර්ණය කරනු සඳහා නික්ම යනවාමා. ඔබනා අනුකම්පා කර නොඇති. ඔබ සමගයි මට තක්ෂිලාවට ප්‍රවේශ වන්නට අවසර ලැබෙන්නේ. ඉන්පසු මට මගේ ජීවිතය එපුරම ගෙවිය හැකි. එහි ගොස් ඔවුන්ට සහය දිය හැකි. කන්‍යාවකට උගැන්මට ඒසා ප්‍රබල සිතගිය? නිශ්චිතවම ඒ සමාජයේ ඇතිවන අගනා පරිවර්තනයක සංකේතයයි. ඔබ විවේක ගත යුතු රාජකුමරුනි. ඔබ උචිතයි. තියෙන් පසුවයි ගත යුතු වන්නේ. තක්ෂිලාවේ පීඩිත නාගරිකයන් සිහිවෙද්දී මට නිදිසෝ විඳිය නොහැකි. පියාණන්ගේ අවසන් කටයුතු නිසා යම් කාලයක් අපතේ ගිය වූ උවරයෙකුට මුසා පැවසුවා. එනමුත් මගේ සැබෑ ඉලක්කයේ රහස්‍ය බව රැකිය යුතුයිනේ. එකම දෙයක් මට වැටහෙන්නේ නැහැ. ආක්‍රමණය සඳහා යුදවකු වේශයෙන් භූෂණය දැරිය යුතුයි. සන්නද්ධ විය යුතුයි. ඔබ අපට මේ අත්‍යාලංකාර වස්ත්‍ර කෙමද ලබා දෙන්නේ? අන්තිම මොහොතේදී ඔබගේ නෞකාවය පහට තක්ෂිලාවට පැමිණි කල ඔබට නියම මිල ලැබෙයි. ඔබත් නොසිතන්නේ ගැන. ඔබ විකසින් තක්ෂිලාවේ වෙරළට ප්‍රවිෂ්ට වනු ඇති. ඔබට තුතිය. ඔහු සතුව එතරම් ස්වර්ණ පූර්ණය කරනු සඳහා නික්ම යනවාමා. ගුරුන්ට පක්ෂවත් ප්‍රතිපක්ෂවත්
චරිත විශ්ලේෂණ කාරයෙන් පසුවයි ඔවුන් අනුගමනය කරනට අවශ්‍ය. හෙට දවසේ යථාර්ථය බවට එය පරිවර්තනය කරනු ඇති. මෑනියනි මා දන්නවා තවම ඔබ මා පිළිබඳ සිතනවාග. අත්‍රාව නම් ඔබට ආරම්භ කළ හැකි අශෝක. ඉඳින් මෙහි කුමක් හෝ සිදු වුණාවේ. මා තක්ෂිලාවට පිවිස මගේ ඉලක්කයට එළිබීමට ක්‍රියා කරනවා. ශිකර දමනවා. ස්වප්න කිසිවිට නැහැ වෙනසෙන්නේ. ඒ පිළිබඳ විශ්වාසයක් මට පෙරසිට තිබූ නිසා අවසනයේ ඇට වුණා. මා මගේ ඉලක්කය කෙසේ සපුරා ගන්නේද? එය මා නැහැ දන්නේ. කෙසේ වුවත් එකක් නම් නිශ්චිතයි. මම පිළිබඳයි සිදුවේ. තක්ෂිලාව කී දෙනෙක් ඝාතනය කෙරී ඇතිද මේතා? කොරිරුවා නිතරම ප්‍රබල කිමදරාජු. තුබ ඒ මට කිසිවකු පවසුන ඇසුනා අවසන් නැහැ කිසිවක් නපුරු නම් යම්තාක යහපත නොවේද මගේ විවේකය තක්ෂිලාවේ ඔය විජය ප්‍රාප්තා කීචක්ක සිටියද එතෙක් තක්ෂිලාවට නොහැකි සංසුන් පරිසරයක් ඇති කරන්න නැහැ සමුෘද්ධියත්. තක්ෂිලාවේ පීඩිත නාගරිකයන් සිහිවෙද්දී මට නිදිසූ විඳිය නොහැකි. පියාණන්ගේ අවසන් කටයුතු නිසා යම් කාලයක් අපතේ ගියව්ව අන්නවා රාජකුමරුණි. හිංසාවේ මහත්වහොත් කවරක තුළ විරෝධ සඳහා ධෛර්ය පහළ විය හැකි. මට ඇසුනා දිනක ජගන්නාත් නැමැති පුද්ගලයෙක් කෙසේ සිදු කළේ කියා. එවැනි බොහෝ ජගන්නාථවරුන් අශෝකට වැටහෙන්නේ නැහැ ඔහු තමන්ගේ මරණය වෙත කෙතරම් ඉක්මනින් එන්නේ දැයි. බාල කලේ කීචක්කට බොහෝ හිංසාවන් සිදුවනාලු. නමුත් උග්‍ර හිරිහැර හමුවේ කීචක්ක දුර්වල නොවී බලයෙන් හා සවිශක්තියෙන් නොනවත අතිමහත් අභිලාශයෙන් සපිරුණා. කීචක්ක එකම දෙයක් මට වැටහෙන්නේ නැහැ. ආක්‍රමණය සඳහා යුදවකු වේශයෙන් භූෂණය දැරී එරෙහිවත් යුද්ධ කළා. එතන යහු පරාජය වුණේ. ඔබගේ පියාණන් ඔහු බන්ධනයට යටත් කළා. ඉන්පස් අත්‍යාලංකාර වස්ත්‍රකෙමද ලබා දෙන්නේ. මා කියා ශමාව නම් යෝග්‍ය නොවන්නක්. කීචක්ක නිසා කෙතරම් පරිවාරය නවතන් කෙරුණෙද. වග ඔහු සිතා සිටින්නේ මේ රාත්‍රී කාල පෙන්නන්ගේ සමස්ත පරිවාරය වෙත කෙතරම් විසල් හිංසාවන් වී දැයි. ඔහුට දැඩි දණ්ඩනය දිය යුතුයි. කිමදේ මගද මහරජත් ඔහු පරාජය කර අන් අයෙකු ස්ථාපනය නොකර දැයි. එහි දෙවැනි කාරණය ලෙස අනෙක් නෞකාවන්ට පවා නොපෙනෙනු ඇති. ඒ මෞර්ය නෞකාවන් හට පහර දෙන්නේ තක්ෂිලා සේනා කියා. සමට පෙනීයා යුතු වන්නේ එලෙසේ කළේ සමුද්‍ර චෞරයන් කියයි. එයට අර ත්‍රිත්වයෙන් එක් දෙයක් හේතු වෙනු ඇති. නමුත් ඔබේ නෑපැසුවේ එක් නිර්ද අන්තිම මොහොතේදී ඔබගේ නෞකාවය පහට